සුබ දවසක් කාලා හැමෝටම. එහෙනම් අද දැක්ක ගමන් ඔයගොල්ලෝ දන්නවාද මම මොකද්ද කරන්න යන්නේ මොනවද හදලා තියෙන්නේ කියලා. ඉතින් ගෙවුණු පහුගිය සතියක ගොඩක් අවිවේකී සතියක ඉතින් මට හිතුණා ඉඩ ලැබිච්ච වෙලාවක මේ විදිහට මීල් ප්‍රෙප් ටිකක් එහෙම නැත්නම් කලින් කැම ටිකක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ කියලා ඉස්සරහට එන දවස් දෙක තුනට පාවිච්චි කරන්න. ඉතින් මීල් ප්‍රෙප් ගැන ගොඩාක් අහන අය ඉන්නවා. මම ඉඳලා හිටලා කරපු වීඩියෝත් තියෙනවා. ඉතින් ඔන්න ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා වෙන ගමන් ඉතින් වීඩියෝ එකකුත් කරා. දැන් මම මේ මුලින්ම හදාගන්න යන්නේ කිනෝවා ටිකක්. ඉතින් බත් වෙනුවට මම කිනෝවා පාවිච්චි කරන්න හරිම කැමතියි. ඉතින් ගුණට ඕගොල්ලන්ගේ කැම ඔයලා සකස් කරගන්න කෙනෙකුට මේ විදිහට කිනෝවා එකතු කරගන්න පුළුවන්. කිනෝවා තඹ ගන්න අමාරු වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් 1:2 අනුපාතයට තමයි අපි වතුර එකතු කරන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ෂුවර් නෑ වගේ නම් මේ විදිහට ලුණු පොඩ්ඩක් මම එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර වතුර එකතු කරලා තැඹුණාට පස්සේ වැඩිපුර වතුර ටික පෙරලා අයින් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක තැඹෙන අතරේ දැන් මම මේ ඔයගලන්ට පෙන්නන්නේ බාගෙට වගේ තඹගත්ත අල ටිකක්. ඉතින් මම මේක බාගෙට තඹලා ගත්තට oven එකේ දාලා පොඩ්ඩක් අර වටේ ක්‍රිස්පි ගතිය එනකන් ටෝස්ට් කරලා නිකන් රෝස්ට් ගතියක් එන විදිහට බේක් කරගන්න තමයි යන්නේ. ඒකට ඉතින් අල ටික මම මේ විදිහට හතරස් කෑලි වලට ඉස්සෙල්ලා පොඩ්ඩක් කපාගෙන රෝස්මරි ටිකක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් ඒවා තියන අයට ගන්න පුළුවන් ෆ්‍රෙෂ් ඒවා. මම වෙලිච් ඒවා ගත්තේ මං ගාවේ දා තිබුණ නැති නිසා. ඊට පස්සේ රසය හැටියට ලුණු ගාම්බරිස් ටිකක් වගේම සුදු ලුණු පේස්ට් එකෙන් ටිකකුයි ඔලිව් ඔයිල් ටිකකුයි එකතු කරගෙන ඒක හොඳට මැරිනේට් කරගෙන මේ විදිහට බේකින් ට්‍රේ එකකට දාගන්නවා. ඊට පස්සේ ඉතින් මේ අල ටික බාගෙට තැඹිලත් වෙන හින්දා මට වටේ විතරයි හොඳට ක්‍රිස්පි ගතියට එන්න ඕනේ. සෙල්සියස් අංශක 190ට 200ට වගේ ටිකක් වැඩි උෂ්ණත්වයක මම මේක පැය කාලක් විතර බේක් කරගන්න තමයි යන්නේ. ඉතින් ඒ අතරතුරේ ඔයගලන්ට මේ පෙන්නන්නේ කිනෝවා ටික තැඹෙන විදිහ හොඳට ඇතුලේ අමු ගතිය නැතුව තැඹිලා නම් තියෙන්නේ. ඔයගලන්ට වැඩිපුර වතුර තියනවා නම් මේක පෙරලා අයින් කරලා ඒ ටික ලෑස්ති කරලා පැත්තකින් තියාගන්න පුළුවන්. දැන් මේ මම කපා ගන්න යන්නේ කැරට් ටිකක්. ඉතින් මේ විදිහට මම සාමාන්‍ය මීල් ප්‍රෙප් කරද්දී එහෙම නැත්නම් සාමාන්‍ය කෑම වලටත් ගොඩක් පිටි ಜಾති එහෙම නැත්නම් බත් ඒ වගේ දේවල් අඩු කරලා එළවලු ප්‍රෝටීන් ටිකක් වැඩිපුර එකතු කරගන්න තමයි කැමති. මොකද එතකොට කන කෑම වලින් අපිට වැඩිපුර ගුණයක් ඇඟට එකතු කරගන්න පුළුවන් හින්දා. ඉතින් මේ විදිහට මම කැරට් හැඩයකට නෙමෙයි හරි රෆ්ලි මේ වගේ නිකන් පොඩි එක සමාන කෑලි වලට කපා ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ ලුණු ගෙඩියකුත් මේ විදිහට වෙජස් වලට කපලා ගන්නවා. ඉතින් ඒ ටික මැරිනේට් කරගන්නත් මම හරි සිම්පල් විදිහට සරලව දේවල් තමයි එකතු කරගන්නේ. මේ විදිහට ලුණු ගාම්බිරිස් රෝස්මරි ටිකක් වගේම මේකට විශේෂයක් කියලා මම එකතු කරගන්නේ පැප්‍රිකා ටිකක් එකතු කරගන්නවා. දැන් ඔයගොල්ලෝ මේ රසවල වලට කැමති නැත්නම් මේ විදිහටම දේවල් දාන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ගේ රසයේ හැටියට දේවල් එකතු කරගෙන මේ විදිහට කරගත්තා නම් හරි. ඊට පස්සේ ඉතින් ඒ කැරට් ටිකත් මේ විදිහට බේකින් ෂීට් එකකට දාගෙන මම අර ඉස්සෙල්ලා දාපු අලන් ටික තාම oven එකේමයි තියෙන්නේ. ඉතින් ඒ උෂ්ණත්වයටම සෙල්සියස් අංශක 190ට 200ට වගේ උෂ්ණත්වයක මේකත් පැය කාලක් විනාඩි 20ක් බේක් කරගත්තා නම් හොඳ සොෆ්ට් ගතියක් එන විදිහට ඔයගලන්ට බේක් කරගන්න පුළුවන්. දැන් මම මෙතන චිකන් ටිකක් අරන් තිනවා. මේක මේ ලෙමන් ඇන්ඩ් චිලි මැරිනේෂන් එකක් එක්කම තියෙන චිකන් එක. මම සාමාන්‍යයෙන් මැරිනේට් කරපු චිකන් කඩෙන් ගේනවා හරිම අඩුවේ. හැබැයි ඉඳලා හිටලා හිතුනොත් මේක මොන රහට තියෙයිද කියලා වගේ මට ගන්න හිතුනොත් ගේනවා. මේත් එහෙම ගත්ත චිකන් එකක්. ඉතින් පේනවනේ චිලි නම් හොඳට තියෙනවා. ඒ අතරතුරේ ඉතින් oven එකේ තියෙන එළවලු ටික බේක් වෙලා තියෙන්නේ. මම මේක පෙන්නන්න ඕන හින්දා අපහු එතෙන්ට ගියේ ඔයගලන්ට. ඉතින් අර චිලි තිබුණාට ඒකේ කිසිම රසක් නෑ. දැන් මම මේ චිකන් ටික මේ විදිහට කෑලි කපාගෙන ඒ හින්දා මට ඕන විදිහට ඒකත් රසට මැරිනේට් කරගන්න තමයි යන්නේ. දැන් මම මේ එකතු කරේ සුදු ලුණු පේස්ට් එකෙන් ටිකක්. ඊට පස්සේ සුපුරුදු විදිහට ලුණු ගාම්බරිස් එකතු කරගන්නවා. මිරිස් සරණන් ඒකේ හොඳට තිබුණා. හැබැයි ලෙමන් නම් මට දැනුණාවක් නැති තරම්. ඉතින් මම මේ විදිහට පැප්‍රිකා ටිකක් එකතු කරගෙන මේ විදිහට ඔලිව් ඔයිල් ටිකකුත් එකතු කරගෙන ඒකින්ද තව රස වෙන්න මට ඕන විදිහට මෙන්න මේ වගේ මැරිනේට් කරගන්නවා. ඉතින් මම මේක බේක් කරගන්න යන්නේ එයාර් ෆ්‍රයි එකේ. ඒකත් සෙල්සියස් අංශක 190ට විතර පැය කාලක් විනාඩි 20ක් දැම්මම ඔයගලන්ට ලස්සනට බේක් කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපේ ගෙදර මීල් ප්‍රෙප් කරන්නේ මටයි හස්බන්ඩ්ටයි විතරයි. ඉතින් පොඩි අයට මොනවද දෙන්නේ කියලා ඉතින් හුඟක් වෙලාට ඔයගොල්ලෝ අහන හින්දා මම මේ එක මීල් එකක් එදාර ඒගොල්ලන්ට හදලා දීපු එක ඔයගොල්ලන්ට පෙන්නන්නේ. පේනවනේ මේ විදිහට පාන් කුඩු ගාලා චීස් දාලා ක්‍රම් කරපු චිකන් කෑලි දෙකක් තියෙනවා බ්‍රෙස්ට් දෙකක්. ඒකට බ්‍රොකොලි ටිකක් ස්ටීම් කරලා සුදු ලුණු බටර් එක්ක
සෝටේ කරලා තෙම්පරාදු කරලා මේ වගේ තමයි හුඟක් වෙලාවට අපි රැට නම් කැවෙන්නේ. ඉතින් මට මේ ටික ඒගොල්ලෝ කෑවනම් හොඳටම ඇති. ඉතින් පොඩි දරුවෙක්ට උනත් අවශ්‍ය පෝෂක ගුණයෙන් සෑහෙන කොටසක් මේ වගේ මීල් එක තියෙන හින්දා. ඊළඟට ඉතින් ප්‍රෝටීන් විදිහට මම මෙතන බෑරමණ්ඩි මාළු සිංහලෙන් අපි මෝද කියලා කියනවා. පොඩි කෑලි වලට මේ විදිහට අරන් තියෙනවා. ඒ වගේම ඉස්සු ටිකකුත් අරන් තියෙනවා. ඉතින් මේ දෙකත් මම දෙවිදිහකට තමයි මැරිනේට් කරගන්නේ. මේ දාන්නේ ඩාර්ක් සෝයා සෝස්, ඊට පස්සේ සාමාන්‍ය සෝස්. ඉතින් එහෙම කරගන්නේ හැම කෑමම එතකොට එකම රසට නැතුව අපිට දවස් 2-3ක් අද්දී විවිධාකාර රසවලට කන්න පුළුවන් නිසා දැන් ඒකට මම සාමාන්‍ය සෝයා සෝස් වලිනුත් ටිකක් දානවා දැක්කනේ. ඉතින් ওই දෙකේම ලුණු ගතිය තියෙන හින්දා මාළු ගොඩක් තිබ්බා වුණත් මම ලුණු චුට්ටයි දාන්නේ. මදි නම් පස්සේ එකතු කරගන්න බලාගෙන. ඊට පස්සේ ගම්මිරිස් ටිකක් වගේම සුදු ලුණුත් හොඳට එකතු කරගන්න. ඉතින් ඒ වගේම හොඳ රසක් ඔයගලන්ට ගන්න පුළුවන්. තව ඔලිව් ඔයිල් ටිකක් දාගෙන මේ මැරිනේෂන් එක හදා ගන්නවා. එතකොට පොඩ්ඩක් අර චයිනීස් රසකට වගේ ඔයගලන්ට මේ මාළු ටික හදා ගන්න පුළුවන්. මාළු ටික ඒකේ මැරිනේට් කරගත්තාට පස්සේ ඒකත් මම එයා ෆ්‍රයි එකේ තමයි හදාගන්නේ. සෙල්සියස් අංශක 190ට විනාඩි 10ක් 12ක් වගේ බේක් කරා නම් ඇති. මොකද මස් වගේ නෙමෙයි මාළු තැම්බෙන්න වැඩි වෙලාවක් යන්නේ නැති නිසා. ඊළඟට ඉතින් අර ගත්ත ඉස්සු ටික මම මැරිනේට් කරගන්න. ඒකටත් ලුණු, ගම්බිරිස්, සුදු ලුණු වගේම පැප්‍රිකා ටිකක් එකතු කරගන්නවා. ඊට අමතරව මේකට මම විශේෂ දෙයක් විදිහට සූදුරු කුඩු ටිකක් එකතු කරගන්නවා. හරි රසක් ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෑම හදන කෙනෙක් ඕනනම් try කරලා බලන්න. සී ෆුඩ් වලට ඒකෙන් හොඳ රසක් එනවා. ඒ ටිකත් ඒ වගේ රසට මැරිනේට් කරගත්තට පස්සේ මේ ටික මම හදාගන්නේ හොඳට රත් වෙච්ච ග්‍රිලින් පෑන් එක මෙන්න මේ විදිහට ග්‍රිල් කරලා. එතකොට අපි දන්නා ඉස්සන්ගෙන් අර වතුර නිදහස් වෙන ගතිය නැතුව හොඳට ක්‍රිස්පි ගතියට දෙපැත්ත නිකන් හොඳට කරවෙච්ච ගතියට ඔයගලන්ට මේ ඉස්සු ටික බැද ගන්න පුළුවන්. දැන් සෑහෙන දුරට අපේ වැඩේ ඉවරයි. ඉතින් ඔයගලන්ට පොඩි අඩුවක් වගේ දැනුනේ නැද්ද නිකන් මම කියන්න මොකක්ද කියලා. ඉතින් කොච්චර එළවලු ಜಾති තිබුණත් කොළපාට එළවලුවක් නැතුව හරි අඩුවක් දැනෙනවා. මට නම් සාමාන්‍යයෙන් ඕනම කෑම වේලක. ඉතින් මේ හදාගන්න යන්නේ මේ විදිහට green vegetable ටිකක්. ඉතින් බටර් ටිකක් පෑන් එකකට දාලා ඒක රත් වෙගෙන ඉද්දි සුදු ලුණුයි විතරයි දාන්නේ. හරිම සිම්පල්. ඒ වුණාට හරි රසට ඔයගලන්ට එළවලු ටික මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ගෙදර ඉතුරු වෙලා තිබ්බ එළවලු දැම්ම කිව්වත් හරි මේ විදිහට ස්නෝ පීස් වගේ තියෙන බෝංචි ටිකක් තිබුණා. ඒකටම මම සුකිනි ටිකක් මේ විදිහට කපලා එකතු කරනවා. ඉතින් මේ දෙකම තැම්බෙන්න යන්නේ එකම වගේ කාලයක් හින්දා තමයි මේ දෙකම එකට එකතු කරගන්නේ. ඉතින් ඔයගලන්ට බ්‍රොකොලි, කෝලිෆ්ලවර් ඕන විදිහේ කැමති එළවලුවක් මේකට ගන්න පුළුවන්. ඉතින් ඒ ටික පොඩ්ඩක් මේ විදිහට සෝටේ වෙද්දි එහෙම නැත්නම් ටෙම්පරාදු වෙද්දි දැන් මම මේකට එකතු කරනවා. අපිට විනාඩියකින් වගේ තම්ම ගන්න පුළුවන් බොක් චෝයි ටිකක් වගේම මෙන්න මේ වගේ ටිකක් ලොකුවට කපාගත්ත ගෝවා කෑලි ටිකක්. ඒ ටිකත් එක්ක එකතු වුණාම ඉතින් ඔයගලන්ට මෙන්න මේ වගේ ලස්සන green vegetable dish එකක් හදාගන්න පුළුවන්. දැන් ඉතින් ඔයගොල්ලෝ දකින්නේ මම මේ හදාගත්ත දේවල් බොක්සස් වලට දාගන්න විදිය. දැන් මේ වෙදිත් ඔයගොල්ලෝ දකින්න ඇති බත් ටිකක් මම එකතු කරගෙන තියෙනවා. මෙතන තියෙන බත් ප්‍රමාණය කිව්වොත් බොහොම චුට්ටයි. අපි අනලා කන බත් කටවල් ගාන ගත්තොත් බත් කටවල් දෙකකට වගේ අවශ්‍ය තරමේ බත් තමයි මම මේ එකතු කරගෙන තියෙන්නේ. කියන්නේ බොහොම පොඩ්ඩක්. ඒ මොකද මේකට අලත් එකතු කරගන්නනේ. ඉතින් සාමාන්‍යයෙන් මීල් ප්‍රෙප් කරන්න පුළුවන් අපේ වැඩ ලේසි කරගන්න. ඒ විතරක්ම නෙමෙයි මම සාමාන්‍යයෙන් මීල් ප්‍රෙප් කරන්නේ විශේෂයෙන්ම මේ විදිහට අපි පොඩ්ඩක් කන ක්‍රෑම ප්‍රමාණයේ තියෙන නියුට්‍රිෂන්ස් ගන්න මැනලා වගේ ගන්න හරි ලේසි මේ විදිහට. අපි ඒක දශමෙටම ෆලෝ කරේ නැතත් ආසන්න වශයෙන් ඔළුවට අයිඩියා එකක් එනවා. මේ කාබ් ටික ඇති, මේ ප්‍රෝටීන් ටික ඇති, මේ වෙලවලු වලින් එන අපිට ගුණේ ඇතිනේ කියලා අදහසක් ගන්න. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට ඒකින්ද මේ දේවල් ඔයගලන්ගේ සෞඛ්‍ය තත්ත්වය මත, බඩගින්න මත මේ විදිහට බෙදා ගන්න පුළුවන්. ඉතින් බත් වෙනුවට මේ නිල් පාට බොක්සස් වලට මම එකතු කරගෙන තියෙන්නේ අපි අර තඹගත්ත කිනෝවා ටික. ඉතින් ඒකින්ද ඒකේ කාබ් හොඳටම අඩුයි. අනිත් දේවල් වලින් එන ගුණය වැඩි. කොහොම හරි ඉතින් ඔයගලන්ට අර කිව්ව විදිහට අවශ්‍ය විදිහට මේ දේවල් බෙදා ගන්න පුළුවන්. අනිත්
දේ තමයි ඉතින් ඔයගොල්ලෝ කියන්න කලින් කියන්න මේ ප්ලාස්ටික් බොක්සස් උනාට මේවා මයික්‍රෝවේව් එකේ දාන්න පුළුවන් විදිහට නැවත නැවත රත් කරන්න පුළුවන් විදිහට ඒ ආරක්ෂිත විදිහට හදලා තියෙන බොක්සස්. ඉතින් නැත්තම් හුඟක් අය කියනවනේ ඔක්කොටම කලින් දකින්නේ ඔය ප්ලාස්ටික් වල දාන්න හොඳ නැහැ, ඔවා කන්න හොඳ නැහැ කියන එකනේ. ඉතින් ඒ සෞඛ්‍ය තත්ත්ව වලට ගැළපෙන විදිහට හදපු බොක්සස් වල තමයි මම මේවා දාලා තියෙන්නේ. ශීතකරණයේ සාමාන්‍ය කොටස තමයි තියාගන්නේ. ඉතින් මේ තියෙන මීල් ටික අපිට දවස් 2-3ක් යද්දි ඉවර වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ විදිහට කනවා කියන්නේ බෝරින් විදිහට කනවා කියන එක නෙමෙයි. මීට අමතරව ඉතින් දැන් මේ හදපු හවස දවසෙත් මම අපි රැට කෑවේ රොටි. ඉතින් මේ අතරින් අනිත් කෑමත් අනන්තවත් එකතු කර ගන්නවා. සුප් එකක් හදා ගන්නවා. සමහර දවස්වලට ඉතින් මීල් ප්‍රෙප් කරගෙන කනවා කියන එක බෝරින් දෙයක් නෙමෙයි. ඒක වෙන්නේ ඔයගොල්ලෝ කන විදිහ අනුව. එහෙනම් ඉතින් කැමති අයට අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. තවත් දවසක මේ වගේම වීඩියෝකින් හරි රෙසිපි එකකින් හරි හම්බ වෙමු. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.